හරි දැන් බලමු 2017 වල ප්‍රශ්න පත්‍රයට අපු ගමු. හරි 2017 වල හරි ගාන ඇවිල්ලා දෙන්නේ 11 වෙනි ප්‍රශ්නේ. හරිනේ 11 වෙනි ප්‍රශ්නේ තමයි ගාන ඇවිල්ලා තියෙන්නේ. ගාන කියනවා අරය සෙන්ටිමීටර් දෙකක් වන ඝන යකඩ ගෝලයක් උණු කොට ගෝලයේ පරිමාවට සමාන පරිමාවක් ඇති ඝන ඍජු වෘත්ත කේතුවක් සාදා ගනු ලබන්නේ කේතුවේ පතුලේ අරය හා එහි ලම්බ උස අතර අනුපාතය 3:4 වන පරිදි. ඊට පස්සේ කියනවා සාදා ගනු ලබන එම කේතුවේ පතුලේ අරය දෙක වැඩි කිරීම ඝනමූල 3 සෙන්ටිමීටර් බව පෙන්වා ලඝු ගණක වගු භාවිතෙන් එහි යගේ දෙවන දශම ස්ථානයට නිවැරදිව හොයන්න කියලා කියනවා. හරි. මේකෙත් අපිට ලඝු ගණක ගාන එක්කම තමයි මේ ගාන හදන්න වෙන්නේ. හරි. එතකොට කියනවා අරේ සෙන්ටිමීටර් දෙකක් වෙච්ච යකඩ ගෝලයක් උණු කරනවා. කලින් තිබ්බ වීදුරු ගෝලයක්. හරි. දැන් යකඩ ගෝලයක් කියනවා. මේක අරේ සෙන්ටිමීටර් දෙකයි. මේක උණු කරලා හදනවා කියනවා මොකද්ද? ගෝලයේ පරිමාවට සමාන පරිමාවක් තියෙන ඝන ඍජු වෘත්ත කේතුවක් හදනවා. හරි. මේකෙන් හදනවා ඝන ඍජු වෘත්ත කේතුවක්. හරි. එතකොට කියනවා මේකේ මොකද කියන්නේ? පතුලේ අරය එහි ලම්බ උස අතර පතුලේ අරය හා එහි ලම්බ උස අතර අනුපාතය 3:4 වෙන පරිදි තමයි මේක හදන්නේ. හරි. හරිද? පතුලේ අරය අරයයි ලම්බ උසයි අතර අනුපාතය 3:4 වෙන ආකාරය තමයි හදන්නේ. හරිද? මොකක්ද දෙන්නේ මේකේ පතුලේ අරය ලම්බ උස. හරි 3:4නේ. ඒ කියන්නේ පතුලේ අරය 3ක් වෙද්දී ලම්බ උස ඒ වගේ 4ක් වෙනවා කියලා තමයි කියන්නේ. හරි. මේකෙන් ඒකක 3ක් වෙද්දී මේ ලම්බ උස ඒකක 4ක් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හරි. දැන් පතුලේ අරය R නම් හරිද? ලම්බ උස වෙන්න ඕනේ මොකක්ද? හරි. ලම්බ උස වෙන්න ඕනේ R වැඩි කිරීම 4 බෙදීම 3. හරි. ඒක තමයි මේ කියන්නේ. හරිද? ඒක අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. හරි. එතකොට ඕක තමයි කියන්නේ. එතකොට දැන් අපි ඉස්සල්ලාම ඔය අනුපාතය හදාගෙන ඉන්න ඕනේ. හරිද? මොකක්ද මට කියන්නේ? පතුලේ අර ගොඩක් අය මේවයි ගණන් හදන්නේ නැහැ. හේතුව වරදී කියලා 3:4. පතුලේ අරය R ලෙසද උස ලම්බ උස. හරි. ලම්බ කියලා ලියන්න බැරුව ඒ නිසා මම ඇතුළේ ලියනවා ලම්බ උස කියලා. H ලෙසද ගනිමු. එතකොට R බෙදීම H වල උත්තරේ තමයි මොකක්ද? 3 බෙදීම 4. ඕක තමයි ඔය කියන්නේ. හරි. එතකොට මට H හොයා ගන්න පුළුවන් මේක හරස් ගුණ කරලා. හරි. මම ඒකේ හිතේ හරස් ගුණිතයෙන් මට ගන්න පුළුවන්. H වල අගේ මට හොයා ගන්න පුළුවන්. හරි. මට H වනේ ඕනේ. එතකොට මම H මේ පැත්තට ගන්නවා. හරිද? ඒ ගද්දී මම 4 ඉස්සල්ලාම R වලින් වැඩි කරනවා 4යි R. මේ 3 මේ පැත්තට ගන්නවා H එහා පැත්තට ගෙනියනවා. හරි. මට එතකොට ආවා x සමානයි 4යි R බෙදීම 3යි කියලා. හරි. ඔක තමයි H වලට ආපු උත්තරය. එතකොට මේ තියෙන්නේ H.
හරි මේ තියෙන්නේ R මේ තියෙන්නේ R මේ තියෙන්නේ H මට H ලියා ගන්න පුළුවන් 4R බෙදීම 3යි කියලා. හරි. ඔය ටික තමයි දැන් ඉස්සලාම හදාගත්තේ අපි. ඊට පස්සේ මේක කියන්නේ ඊට පස්සේ ගානේ කියන්නේ මට ඊට පස්සේ එම හේතුව අරය වෙන්නන්න කියන මට දෙක වතාවක් ඝන මූල 3යි කියලා. හරි. ගෝලයේ පරිමාව. හරි. ගෝලයේ පරිමාව සමාන වෙනවා සාධක වෘත්ත කේතුවේ පරිමාවට. හරි හරි ගෝලයේ පරිමාව අපි දන්නවා හොයන සූත්‍රේ 5r 3න් 4යි 5r ගානේ. හරි ඊට පස්සේ මම මෙතන r වෙනකොට r එකයි කියලා දාගන්නම්. හේතුව මේකේ array වෙනස් මේකේ array වෙනස් නිසා. කේතුවේ පරිමාව අපි දන්නවා 1න් 3යි 3න් 1යි 5r උගෙන දානවා වර්ගය h. හරි එතකොට 4 බෙදීම 3 ඉස්සෙල්ලා මේකේ 5 මට අයින් කරලා දාන්න පුළුවන්. මේ 5ට මේ 5 කැපිලා යනවා. හරි. තරයි. වැඩි කිරීම R වල මෙතන R1 කියලා කියන්නේ මේක. R1. හරි. මේක තමයි R2. හරි. එතකොට R සෙන්ටිමීටර් 2යි. හරි. දෙකේ ඝනය සමානයි 3න් 1 වැඩි කිරීම දැන් අපි අරය දන්නවා R මයි. හරිද? මෙතන උස දන්නවා අපි දැන් හොයාගත්තා 4R බෙදීම 3යි කියලා. h වලට මම දාගත්තා 4R බෙදීම 3. හරි. දැන් මේ 4ට මේ 4ක් කැපෙනවා මේ 3ට මේ 3ක් කැපිලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ මේ පැත්තේ දෙකේ ඝනය. හරි. දෙකේ ඝනය සමානයි R වගේ. හරි. R ඝනය බෙදීම 3. හරිනේ. හරි. දැන් මට R ඝනය තමයි හොයාගන්න ඕන. හරිද? R හොයා ගන්නවා. හරි. මම මේ 3 මේ පැත්තට ගන්නවා. හරිද? මම හරස් ගුණ කරනවා. හරස් ගුණිතයෙන් මේ 3 මේ පැත්තට ගත්තාම 3 වැඩි කිරීම 2 ඝනය සමානයි R ඝනය. මට R වනේ හොයා ගන්න ඕනේ මම දෙපැත්තම ආරුකද ලියා ගන්නවා. හරි. දැන් මේකේ ඝන මූලය ගත්තා නම් මට මේ ඝනය අයින් කරලා දාන්න පුළුවන්. 3 වැඩි කිරීම 2 ඝනය. හරි. මේකට මේක කැපිලා ගිහිල්ලා R ඉතුරු වෙනවා මෙතන. R සමානයි මට මේක ලියන්න පුළුවන් නේද? අමතන ඝනය. හරි. මේක මට ලියන්න පුළුවන් නේ 3 ඝනය වැඩි කිරීම 2 ඝනයේ ඝන මූලය. හරි. මූල 3 ඝන මූලය වැඩි කිරීම 2 ඝනයේ ඝන මූලය කියන එක මට කොහොම ලියන්න පුළුවන්. හරි. එතකොට මට එනවා උත්තරයක් R වලට R සමානයි. හරිද? මෙතන 3 ඝන මූලය හැමමයි 2 ඝන මූලයේ 2 ඝනයේ ඝන මූලය කියලා කියන්නේ දෙකම තමයි. එතකොට R මට එනවා 2 වැඩි කිරීම සෙන්ටිමීටර් කියලා. හරි. ඒක මම හොයාගත්තා. කරන්න දෙන්නේ මෙච්චරයි. හරි. අපි දැන් මේ හදන ගෝලයේ පරිමාව තියෙනවානේ. ගෝලයේ පරිමාව පාවිච්චි කරලා තමයි මේ කේතුවේ පරිමාව හදන්නේ. ඒක මේ යකඩ උණු කරලා. එතකොට කිසිම දෙයක් අපත යන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට හදන ගෝලයේ පරිමාව
කේතුවේ පරිමාවට සමාන වෙනවා. අපි දන්නවා ගෝලයේ පරිමාව 3න් 4යි 5r ගණයෙන් තමයි හම්බෙන්නේ. මම මෙතන r1 කියලා දාගත්තේ. මෙතන ගෝලයේ අර එකක් කේතුවේ අර එකක් නිසා. හරි. ඊට පස්සේ මෙතන 3න් 1යි 5r වර්ගයේ h වලින් තමයි අපිට වෘත්ත කේතුවේ පරිමාව අපිට එන්නේ. හරි. එතකොට මේ 5ට 5 කැපිලා යනවා. මේ 4ට මේ 4 කැපිලා යනවා. මේ 3ට මේ 3 කැපිලා යනවා. මේ පැත්තේ දෙකේ ගණය ඉතුරු වෙනවා. මේ පැත්තේ r වර්ගයේ වැඩි කිරීම r කරගෙන r ගණය බෙදීම 3 ඉතුරු වෙනවා. හරි. හරස් ගුණ කළාම r ගණය එක පැත්තකට ගන්න. අරගෙන මේ ගණය අයින් කරනවා. හරිද? මොකද මට ඕනේ r. ඒකට මම මේකේ ඝන මූලය ගන්න ඕනේ. හරි. මේ පැත්තේ ඝන මූලය ගන්නවා කියන්නේ අනිවාර්යයෙන් මේ පැත්තෙත් ඝන මූලය ගන්න ඕනේ. ඒ ගත්තට පස්සේ මට එනවා 3 ඝන මූලය වැඩි කිරීම 2 ගණයේ ඝන මූලය. හරි. එතකොට මේ 2 ගණයේ ඝන මූලය කියන එක අයින් වෙනවා. 2 ඉතුරු වෙනවා මෙතනදී. හේතුව මෙන්න මේ දේ වෙන නිසා. ඕක මට ලියන්න පුළුවන්. මෙහෙම 1 3 කියලා. හරිද? එතකොට බලයක බලයෙන් මේකට මේක කැපිලා ගිහිල්ලා 2 ඉතුරු වෙනවා. හරි. ඔය තමයි සිද්ධාන්තය. එතකොට මට මෙතන උත්තරේ එනවා 2 වැඩි කිරීම මූල 3 ගණය කියලා. හරි. ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා පළවෙනි දශම ස්ථාන දෙකට මේ r වල අගය හොයන්න කියලා. හරිද? හරි. r සමානයි 2 වැඩි කිරීම 3 ඝන මූලය ලෙස ගනිමු. හරි. දැන් මම දෙපැත්තම ලබ ගන්න හදන්න. හරි. log r සමානයි log 2 වැඩි කිරීම 3 ඝන මූලය. හරි. ඊට පස්සේ ලඝු ගණක r සමානයි. හරි. මේක මට ලියන්න පුළුවන් ලඝු ගණක 2 ධන. මෙතන වැඩි කිරීමක් තියෙන නිසා ධන ලඝු ගණක 3 ඝන මූලය කියලා මට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන එක සංඛ්‍යාවයි තියෙන්නේ. හරිද? 10 ගුණාකාර වලින් අපි ලියාගෙන යනකොට මේකේ ස්ථාන එක ස්ථානයේ තියෙන. ඒක නිසා බිංදු දශම වලින් තමයි අපිට ලඝු ගණක ගන්න වෙන්නේ. හරි. එතකොට මෙතන අපිට 20 ලඝු ගණකේ තමයි ගන්න වෙන්නේ. හරි. ලඝු ගණක අගය. ලඝුවෙන් බලලා 20 අගය තමයි ගන්න වෙන්නේ. එතකොට 20 අගය ඇවිල්ලා 3.1.1. හරි. දාන මේක මට ලියන්න පුළුවන් මෙහෙම. ලඝු 3 කියලා. හේතුව මට මේ ඝන 3 ඝන මූලය කියන එකයි මම ලියන්න පුළුවන් 3 වතාවක් 3 කියලා. එතකොට මේක ලඝු ගණකේ ගණිතදී අපි දන්නවා මේ දර්ශකය ඉස්සරහට අරගෙන අපිට ඔහොම ලඝු ගණක ලියන්න පුළුවන්. ඒක තමයි මම එකපාර කරේ. හරි. ඊට පස්සේ දශම 3.1.1 දාන්න 1 බෙදීම 3. හරි. මෙතනත් තියෙන එක ස්ථානය. ඒක නිසා 0.30 ලඝු ගණකය තමයි අපිට ගන්න වෙන්නේ. 30 ලඝු ගණක අගය 4.7.7.1. 4.7.7.1. හරි. 0.3.1 දාන මේක 3ෙන් බෙදුවොත් එහෙම 0.4.3.1. ඊට පස්සේ එකක් ඉතුරු 14.3.5යි. හරිද? දෙකක් ඉතුරු 24.3.9යි. හරිද? ඊට පස්සේ මෙතන එක තියෙන්නේ 1.3.0යි. ඊට පස්සේ ආයෙ අපිට 10 ගන්න වෙන්නේ. හරිද? 10ට බෙලුවොත් එහෙනම් 10ට 3.3යි. මේක ආසන්න දශම ස්ථානයට වැටෙවුවාම මට එන්නේ 0.159. හරි. ඊට පස්සේ මම මේ දෙක එකතු කරොත් එහෙම 0.0 එකතු කරොත් 0මයි. 1ට 9ක් එකතු කරොත් 10යි. තව එකක් ඉතුරුයි. ඒක 5ට එකතු කරොත් 6යි. 3යි 1යි 4යි. 0.4.6යි 0.0. ලඝු ගණක r එනවා මට 0.4.6 0.0. හරි. මම දෙපැත්තම ඇන්ටිලෝග් ගන්න.
ලොග් කියලා කියන්නේ ලොග් ඉන්වර්ස් කියන එක. හරිද? මේ LG කියලා අයින් කරගන්න නම් මම ලොග් ඉන්වර්ස් එකක් දාන්න ඕනනේ. එතකොට තමයි මේ LG එක අයින් වෙලා යන්නේ. හරිද? ඒක තමයි අපි ඇන්ටි ලොග් ගන්නවා කියලා කරන්නේ. ඇන්ටි ලොග් විශේෂම 4.6 හරි. එතකොට මෙතන R ඉතුරු වෙනවා. R සමානයි. හරිද? 0.460 කියන එකේ ඒක තියෙන්නේ 4600 කියන එක තියෙන්නේ 28 අට තමයි 4594 කියලා කියන්නේ. ඒකට 6ක් එකතු වෙන්න බෑ 4600 වෙන්න. එතකොට 28 හතර තමයි තියෙන්නේ 28 8 4. එතකොට මෙතන බිඳුව නිසා මට තියන්න වෙන්නේ අරයට 1 පූර්ණ සංඛ්‍යාවයි. හරිද? අනිත් ඔක්කොම දශම වලින් යන්නේ. එතකොට 28 8 4නේ. 2.8884. එතකොට මට මේකේ තියන්න කියන්නේ දශම ස්ථාන දෙකකට වට යන්න කියලා කියන්නේ. ඒ කියන්නේ R වල ආගේ මට එන්නේ 2.8884. හරිද? මම ලියනවා අරය ආසන්න දශම ස්ථාන දෙකකට හරිද? දෙක දශම 8.884 නේ ඉන්නේ. එතකොට ආසන්න දශම ස්ථාන දෙකකට කියලා කියන්නේ 2.88. හරිද? දශම ස්ථාන දෙකකට නේ වටන්නේ. ඔව් එතකොට මට මේ 4 කියන එක 5ට වඩා අඩු සංඛ්‍යාවක්. ඒක නිසා මට තියන්න වෙන්නේ 2.88 කියලා. 5ට වඩා වැඩි නම් 2.89 කියලා තමයි තියන්න වෙන්නේ. තුන්වෙනි දශම ස්ථානයේ 5ට වඩා අඩුයි. ඒක නිසා මට තියන්න වෙන්නේ 2.88 කියලා. 8.8 සෙන්ටිමීටර්. හරි. ඔක තමයි උත්තරය. එතකොට 2017 ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ උත්තරය ඕක පරිමාව හා ලොග් ගණක ගන්න. හරි. ඊට පස්සේ අපි 2018